Happy birthday! Hello everyone. ගොඩ කාල ඔයාලා දැනටමත් දන්නේ නැති thumbnail එකෙන් මම මේ වීඩියෝ එකෙන් ගේන්නේ මගේ birthday week එක. ඇත්තටම birthday week එක කිව්වට මේ අද birthday එකට කලින් ඉතින් මං හිතුවා මම මොනවද මගේ birthday එකට කරන්නේ ඒ වගේ දේවල් ගැන වීඩියෝ එකක් කරන්න ඕනි කියලා. එහෙනම් දිගටම බලන් ඉන්න. මං කොහොමද මගේ birthday එක enjoy කරන්නේ කියලා. අනිත් එක මටත් හොඳයිනේ කවදා හරි මට අවුරුදු 50ක් 60ක් විතර වුණා මම කොහොමද මගේ තරුණ කාලේ මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරේ කියලා මටව බලගන්න. ඉතින් මම හිතුවා මේ වගේ වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. එහෙනම් stay tuned. ඔන්න ඉතින් අපි දෙනත් එක අද යනවා shopping යන්නේ මගේ බර්ත්ඩේ එකට බඩු ගන්න. මොකද මොකද මගෙන් එහෙම මොනවද ඔයාලට බර්ත්ඩේ එකට ඕනේ කියලා. ඉතින් මම කිව්වා මම shopping එක්කන් යන්න කියලා. එතකොට මට කැමති දේවල් මට ගන්න පුළුවන් කියලා. ඉතින් මේ අපි අද shopping යනවා. අතර අපි කලින් දවසකත් ගියා. මම ඒ වීඩියෝස් ඔක්කොම මම වීඩියෝ එකට ඇඩ් කරන්නේ නැහැ. මොකද එහෙම වුණොත් මේක shopping vlog එකක් වෙන හින්දා. මොකටද ඇවිල්ලා දෙන්නේ? මගේ බර්ත්ඩේ එකට මෙයා මට මං ඉල්ලන දේ අරන් දෙනවා. ඒකට තමයි ඇවිල්ලා මන්ද ඉල්ලන්න ඕනේ. ඒක බලන්න. මම මේ ඉබ්බෙක් වගේද මම බලන්න. මගේ මේ ස්කූල් බෑග් එක කැඩී ඇත. ස්කූල් බෑග් එක බෑක්පැක් එක කැඩී ඇත. එහෙනම් ඒකත් මේකත් account එකට දාන්න කියලා බලන්න. ඒක හොඳයි. ඒක අරගෙන නිකන් iPhone 17 එකක් family වාට එකක් අරගෙන. මොකද කරන්නේ අපි මේක ගමුද? This is the front lock. ගමුනේ. Hello. අපි ආවා හැමම සෑම්ස් ක්ලබ් එකට. ඒ ආපේ මේ එකක් මම මගේ බර්ත්ඩේ එකට ගහක් ගන්නවා කියලා හිතුවා. ඔසනේ ගහ මට අරන් දෙනවා. අපි ගහ ගන්න තමයි යන්නේ දැන්. ඊට පස්සේ තව පොඩි ඕන දේවල් ටිකක් ගත්තා. ඉන්න මම පෙන්නන්න. මෙන්න ඕක නෙමෙයි. මෙන්න මේ පැත්තේ තියෙන එක. මේ රෝස පාට ගහක් තියෙන්නේ. රෝස කොළත් එක්ක. ඒක කොළ ඩැමේජ් වෙනවා. නෑ පිටිපස්සේ ඇති හොඳ ගහ. ඒකේ ගහේ කොල්ලේ නැවිලාද මන්ද හැබැයි. කොහෙන්න? ඒ ගහට සපෝට් එකට මේකකුත් සෙට් කරලා තියෙනවා. ඒ ගහේ කොළේ පොඩක් ඩැමේජ් වගේ. දෙන්නේ අප්ලා. ඊට ඉන්ස්ට්‍රක්ෂන්ස් දීලා දෙන්නේ මට සිරි. ඇයි? බ්‍රයිට් ලයිට් ඕනද ඒකට? Bright light නම් එපා. Bright tolerates medium. Ultra tolerate media. ඒ ස්පැනිෂ් එක. මීඩියම් එකෙත් ඉන්න පුළුවන් කියලා. ඇත්තටම මේ shopping යද්දි වෙලාව යනවා තේරෙන්නේ නැහැ. ඒ හින්දා මේ අපිට කන්නත් අමතකුණා ඇත්තටම මේ අපිට ලොකු වෙලාවක් අපි shopping කරා කියන එක අපිට තේරුනේ නැහැ. මම දන්නේ නැහැ ඔස්සේ තේරුණාද කියලා මට තේරෙන්නේ නැහැ. ඒ හින්දා මේ අපි මෙතනින් පොඩි දෙයක් කාලම ගෙදර යනවා කියලා හැදුවා. අපි මෙතනින්
පොඩි ගෙදරට ඕන දේවල් තමයි ගොඩක් ගත්තේ. ඉතින් මම ඒ දේවල් හැමදේම පෙන්නන්න ගියේ නෑ. ඉතින් මේ මෙහෙම කාලා එකක් පොඩක් එන්ජොයි කරලා අපි එහෙනම් ගෙදර යනවා. අපි දන්නවා ජාති දෙකකින් ගත්තොත් පුළුවන්. ෂෙයා කරගෙන දෙකේම රස ගන්න. අපි මේක ඉවරලා වෝල්මාර්ට් එකට යනවා. ඒක ගිහිල්ලා යන එක නිකන් ගෙදරට අවශ්‍ය දේවල් ටිකක් ගන්න තමයි යන්නේ. මම එකපෙන් යන්නේ. අපි හැමෝම මම ගෙදර ගියාට පස්සේ ඊළඟට වීඩියෝ එක කන්ටිනියු කරනවා. මෙන්න මේක තමයි ගෙදර ඇවිල්ලා කළේ. ඇත්තටම කිව්වොත් අපි shopping ගියටද අපිට මේ shopping ගියේ අපි සෙනසුරාදා අපිට අඟහරුවාදා තියෙනවා ෆයිනල් එක්සෑම් එක අපේ මේ සෙමෙස්ටර් එකේ. ඉතින් අපි ඒකට පාඩම් කරන්න ඕනේ. ගෙදර ඇවිල්ලා වෙන මොනව කරන්නද ඒව කරන්න ඇර. ඉතින් අපි දෙන්නත් එක්ක ඔක්කොම ඒව ගල්ලා shopping ගිහිල්ලා ඇවිල්ලා කාලා බීලා අපි දෙන්නත් එක්ක මේ පාඩම් කරනවා. මොකද මගේ බර්ත්ඩේ කියලා කවුරුත් මට නිවාඩු දෙන්නේ නැහැ නේ. ඉතින් ඒ දේවලුත් කරන්න ඕනේ. අපේ රිසර්ච් එක, ඒ වගේම තියෙන ප්‍රොජෙක්ට්ස්, ඒ වගේම අපේ TA, ඒ තියෙන එක්සෑම්ස් ඒව ඔක්කොම කරන්න ඕනේ. සාමාන්‍යයෙන් බර්ත්ඩේස් වලට නිවාඩු දෙන විදිහේ ක්‍රමයක් හදුවනම් හොඳයි නේද? ඒකට ඒගාට ඒ දවස් එන්ජොයි කරන්න පුළුවන්. එහෙම එකක් ඉතින් හැදෙන ගන්න නැහැ. ඉතින් මේ ඒව හිතන්න නැතුව ඉතින් අපි අපේ දේවල් එන්ජොයි කරනවා වගේම ඒ දේවලුත් කරනවා. දෙන්නත් එක්ක ඉතින් දැන් මේ පාඩම් කරගෙන තමයි ඉතින් පෙන්නන්න තියෙන්නේ මෙතන ඉඳන්. ඉතින් ඇවිල්ලා ඒ දේවලුත් කරනවා. අපිට ආයි හෙට තියෙනවා වැඩ කරන්න. ඉතින් හෙටත් පාඩම් කරගන්න ඕනේ. මොකද අඟහරුවා තමයි අපේ එක්සෑම් එක තියෙන්නේ. ඔයාලට පේනවත් දන්නේ මම ලියන පෑන. මම තාමත් ලියන්නේ අර ලංකාවේ ඇට්ලස් ස්ටුඩියෝ පෑනෙන්. මට මේ කොච්චර පෑන තිබ්බත් මම තාමත් ඒ පෑනට උරු වෙලා ඉන්නේ. ඉතින් මේ මට තාමත් අර ස්මූත් එකට ලස්සනට නිකන් පිළිවෙලකට ලියන්න ආස හිතෙන්නේ ඒ ලංකාවෙන් ගෙනාව පෑන් ටිකෙන්. මම මේ කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. මෙහි ආව තමයි අර ලංකාවේ පෑනකට පවා ආදරේ හිතෙනවා. The next day. හරි මේ මම මගේ බර්ත්ඩේ එකට මං වැඩේම ගත්ත gift එක තමයි මේ. මට හිතුණා මේක ඔයගොල්ලොත් එක්ක unbox කරන්න ඕනේ කියලා. බලමු. Can someone help me? නැහැ. ඊට කලින් ඔය මේ කෑල්ලක් තියෙනවා. මේ තියෙන මෙන්න මෙතනින් අද ඉන්නවා. ඒක තමයි මේක. ඒක ලොකුයි නේද? මේ ඉතින් මගේ අලුත් ෆෝන් එක ඉස්සරහා වීඩියෝස් මගේ ෆෝන් එක මේ ගොඩක් පරණයි. මම යූස් කරලා හිටියේ iPhone 8 එකක්. ඉතින් දැන් කාලේ හරි ගොඩක්ම අලුත් ෆෝන් එකකට මාරු වෙන්න හරිම අමාරුවෙන් තමයි මගේ ෆෝන් එක දිව්වේ ගියේ දවස් ටිකේ. ඉතින් මම ෆෝන් එකක් ගත්තා අලුතෙන්. මට හිතුණා ඒකත් ඔයගොල්ලොත් එක්ක අන්බොක්ස් කරගන්න ඕනේ කියලා. ඒක තමයි මට පොඩක් සතුටුයි. මට මේක මේ බර්ත්ඩේ එකටම කරා කියන්නත් බෑ ඇත්තටම මොකද මේ මට ෆෝන් එක අවශ්‍යතාවය තිබ්බ හොඳටම. ඒ වගේම මේ Apple එක ෆෝන් එක රිලීස් කළේ නොවැම්බර් පොඩ ලඟ වෙලා. ඒ හින්දා ඒ මගේ බර්ත්ඩේ එකටම හරියන කාලයකට මම ෆෝන් එක ගන්න හම්බුණා. හෙලෝ ගුඩ් මෝනිං. මේ තමයි මම මේ ෆෝන් එකෙන් කරන පළවෙනි වීඩියෝ එක. එහෙනම් මං හිතුවා මේක කැත වුණත් ලස්සනම මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනවා කියලා. අද මට ඉතින් සාමාන්‍ය දවසක් මගේ බර්ත්ඩේ කියලා නැහැ. ඊළඟ දවස සාමාන්‍ය දවසක් හැමදාම වගේ යුනිවර්සිටි යනවා. දැන් මගේ බස් එක එනවා. අපි යන් බස් එකට ගිහලා නැගලා මම දැන් මේ යුනිවර්සිටි යනවා. එහෙනම් බයි. අපි අපෝ යුනිවර්සිටි එකෙන් එනකම් හම්බෙමු. හායි මං දැන් තමයි ගෙදර යන්න හදන්නේ.
මං එනවා මුසන්ද එනකම් බලාගෙන ඉන්නේ. අද මගේ සෙල් බර්ත්ඩේ එකට අපේ කට්ටිය ගියා ගෲප් එකේ ලන්ච් එකකට. මට ඇත්තට මේ ටික වීඩියෝ ගන්න බැරි වුණා. පස්සේ අපි කේක් එකක් කපලා චූටියට සෙලිබ්‍රේට් කළා. කොහොමත් අපි එහෙම ගෲප් එකේ කාගේ හරි බර්ත්ඩේ එකක් තියෙනවා නම් ඒ දේ කරනවා. ඉතින් මගේ බර්ත්ඩේ එකටත් as usual ඒ ඔක්කොම ඉවර වෙලා වැඩක් කළා. ඒ ඔක්කොම ඉවර වෙලා මම දැන් ඉන්නේ මේ මා පිකප් කරන්න එනකම් බලාගෙන. මේ තමයි. තව ටික දවලාවකින් මගේ බර්ත්ඩේ කියනවා. මට දුකයි ටිකක්. One eternity later. මාව එක්කන් එන්න මෙයාලා පැයක් ගත්තා. ඒ ආවේ මේ අපේ හෙට තියෙනවා පොඩි ඉවෙන්ට් එකක්. ශ්‍රී ලංකන් get together එකක්. ඒකට ඕනේ කරන පොඩි බඩුවක් ගන්න. ඇත්තටම කිව්වොත් මේ දැන් almost Halloween ඉවර වුණාට අපේ Halloween get together එක තියෙන්නේ හෙට. හෙට කියන්නේ ඇත්තටම මගේ බර්ත්ඩේ එක දවසේ. ඉතින් අපි ඒකට වට්ටක්ක ගන්නවා. වට්ටක්ක දැන් ඉවරයි. ඒ හින්දා අපිට හරිම තේරිච්ච වට්ටක්ක සෙට් එකක් තමයි තියෙන්නේ. පම්කින් කාර්වින් වලට. එන කැත වට්ටක්කදී මෙන්න මේ ආකාරයේ කැතම කැත පම්කින් තමයි දැන් තියෙන්නේ අපිට පම්කින් කාර්වින් වලට. මට යුනිවර්සිටි එකේ නොටිෆිකේෂන් එක ආවා මේ මගේ පැකේජ් එක ආගෙන මම ගොඩ කාලෙකට ඒක බලන් හිටියේ. මේ මොකද මගේ ෆෝන් එකේ බෑක්අප් එක මගේ දේවල් ඒකේ අර මේ මං විසින් මටම ගෙන්න ගන්න තෑගි මේවා. මං ඉතින් පෙන්නන්නේ නැහැ මම මොනවද ගත්තේ කියලා. මේ ඉතින් මට සතුටුයි ඒක මේ හෙටට කලින් ආපු එක ගැන. මම ගත්ත ඉතින් ෆෝන් එකට බෑක්අප් එකේ පොඩි ගැජට් එකක් තමයි ගත්තේ. මේ මම මේ ඇල්බම් එකක් ගත්තා මේ මොකද මම ලංකාවේ ඉඳන් ඇල්බම් එක නෙමෙයි ෆොටෝස් ටික දානවා නිකන් අවුරුද්දක් කළා තාම ෆොටෝස් දානවා එකක් ගත්තා. හොඳයි නේද? normal එකක්. මේ බෑක් කවර්ස් දෙකක් ගත්තා. නිකන් පින්ක් ෂේඩ් එකකුයි නිකන් brownie shade එකයි. අතන මේක නිකන් තමයි බලාගෙන හිටියේ. ඉතින් එහෙම තමයි. අද මට මේකක් ආවා. ඉතින් එහෙනම් මට satisfied. මොන තමයි තියලා මගේ දවස් ගෙවුනේ. උයනවද අපි? උයලා කාලා නිදාගෙන හොඳට මම අද ස්කින් කෙයා කරන්න ඕනේ. බර්ත්ඩේ එකේදී අලුත් බබෙක් වගේ ඉන්න ඕනේ. ඊට කලින් උයලා ඉන්න ඕනේ අපි. උයලා කාලා අලුත් ඇඳුමක් ඇඳගෙන නිදිය ගන්නවා. Happy birthday, Kiana! Happy birthday, Kiana! Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Vibasha. Happy birthday dear Vibasha Pancha Baba. Happy birthday to I get happy birthday to යකෝ කේක් එක කපන්න කලින් මේක පිඹින්න එපා. ආරක දැක් කේක් එක දැක්ක විතරයි යකා පැන්නා. මල පෙරේත වගේ ඒක කන්න තමයි බලන්නේ. මේක රහයි කාල් බලනවා. මම මේකට පළවෙනි පාරේ. රහයි නේද? මම පෙරේත එක්ක වෙනවා. පුදුම රහ.
ඔයාගේ රෙකමන්ඩ් එක මම හැබැයි ඇවිදලා ඔයාගේ මේක ගත්ත එක පාඩු නෑ. අපි කට් කරලා අපි ගිහින් එන්න. මේ මම පිස්සු කියලා හිතා යන්නේ අපිට. බරයි මේක හැබැයි ඈ. මට මේ වගේ වෙලාවලට මගේ ගෙදර අය මාරට මතක් වෙනවා. මගේ අම්මා තාත්තා පවුල හැමෝම මට හරියට මතක් වෙනවා. කරන්න දෙයක් නෑ. ඉතින් අපි ඒගොල්ලන්ගෙන් ඈත් වෙලා රටකට ආවම එහෙම තමයි. සෑහෙන දුකයි. ඒ වගේම මට මාව වයසට යන කෙනෙක් දුකයි. අවුරුද්දෙන් අවුරුද්දට අපි වයසට යන කෙනෙක් දුකයි. චූටි කාලේ අපි අවුරුදු 15 වෙනකම් අවුරුදු 16 වෙනකම් බලන් හිටියා අපි එච්චර අවුරුද්දක් වෙනකම්. දැන් කැමති නෑ අපේ වයස තවත් පස්සට යනවට. මේ වයස අල්ලන් ගැට ගහගෙන පුළුවන් නම් මං ඉන්නවා. ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා මට මේ අවුරුදු 20 ගාණක් මට මෙච්චර දුරට එන්න මට උදව් කරපු හැම දෙනාටම. ඒ වගේම මට කොහොම හරි මට පේන්නේ නැති දෙයක් ශක්තියක් වුණා නම් ඒ හැම දෙයකටම මම ස්තුතිවන්ත වෙනවා අවුරුදු 20 ගාණක් මාව බලාගත්තට. Good morning. Happy birthday to me. අපි ලුණු කපනවා. ෆෝකස් වෙලා නැහැ හරියට. දැන් මොකද්ද මේ පොලිසිය දෙක මට සිරිය කෙලිවත් තියනවා නාන්න මම අද ගන්න දෙන්නේ ඒකක් පිටිපස්සට චිචින් මේකද බලන්න රට පවුල. මෙන්න ඉන්න මරු බඩුව. ලෝක වටේ ඇවිදලා ගම්ම වටේ ඇවිදලා ගානට කන්න ඕන නම් ගේ ගාවට එනවා. දොර ගාවට ඇවිල්ලා ඥාව ඥාව ගා ඉන්නවා. හරි නේද මූණවල? හරි නෑ දොර. ඇයි? පුංචි මිනිහා යාට වැඩි කැමති නෑ. අනේ කයි ඔය. Happy birthday. ඔක දාන්න එපා ඈ. යන්න හදන්නේ ලෑස්ති වෙනවා මම ඉන්නේ තාම. මම උඹලන්ට කිව්වේ අද මේ තියෙනවා පොඩි ශ්‍රී ලංකන් ගැදර එකක්. ඒක මගේ බර්ත්ඩේ එකට තියෙන නෙමෙයි ඇත්තටම. මොඩේක තියෙන්නේ මගේ බර්ත්ඩේ එක දවසේ. අපි ලෑස්ති වෙමු. ඊට පස්සේ පොට්ලක් ස්ටයිල් එකට අපි කෑම යන්න තියෙනවා. අපි හදන්නේ මේ ෆ්‍රයිඩ් ප්‍රෝන් එකක් වෙනවා. මේ තියෙන අපේ ප්‍රෝන් එක මයිකට කරලා තියෙන්නේ. තාම මේ මොකද හැදෙන ගමන් හැදෙන. මේ අපි පරක්කු වුණා ලෑස්ති වෙන්න. අපේ ඉස්සෝ එක හැදෙන්න පරක් වුණා. අන්න ඒක තමයි උනේ. ඉස්සා තමයි වැරදිකාරය මෙතන. අපේ ලෑස්තිලා ඉමේෂ් සහ කොමේනේ බිනෝ ඉමේෂ් සහ විනෝද් සමගින් ඉමේෂ් මට බර්ත්ඩේ එකට විශ් කරන්න පරක් වුණා. ඒ හින්දා මට කිඩිච්ච කේක් කෑලා. අපි දැන් යනවා අපේ get together එකට. ඒක get together එකක්ද? ඒ වගේ එකට scam post Halloween pre Thanksgiving hello giving party එකට hello going hello giving party එකට යනවා. අපි එහෙනම් අපි එතනට ගිහලා හම්බෙමු. bye
වීඩියෝ කරනවා. Birthday to you. Happy birthday to you. Happy birthday, dear birthday. I'm gonna Oh. Thank you. මම පොඩක්වත් එක්ස්පෙක්ට් කරපු දෙයක් නෙවෙයි. මම හිතන්නේ කට්ටිය මගේ බර්ත්ඩේ එක කියලා දන්නවා කියලාත්. thank you හැමෝටම ඕගනයිස් කරපු ඒ වගේ සර්ප්‍රයිස් එකක් දුන්නට. වගේ ඊට පස්සේ වෙනද වගේම කට්ටිය පොඩි ගේම් එකක් එහෙම කරලා සතුටින් විසර ගියා. හරි. අපි අද මට ඇත්තටම කලින් එක්සෑම් තිබ්බා. අපි දෙන්නටම එක්සෑම් තිබ්බා, ප්‍රොජෙක්ට් තිබ්බා, රිසර්ච් තිබ්බා. ඒ දේවල් තිබ්බ හින්දා අපිට මේ බැරි වුණා මගේ බර්ත්ඩේ එකට ඩිනර් අවුට් එකක්. හරි පොඩ එළියට ගිහිල්ලා එක පොඩක් සෙලිබ්‍රේට් කරන එක ෆැමිලි ට්‍රැඩිෂන් එකක් විදිහට බර්ත්ඩේස් වලට අපි යනවා එළියට. ඉතින් මේ හැමෝම යනවා. ඉතින් ඒක අපිත් කරනවා. මේ ඉතින් අපිට ඒක කරන්න බැරි වුණා. හින්දා අපි අද ක්වික් ප්ලෑන් එකකට ගියා. ඒක අපි අද කරනවා කියලා. අපි එහෙනම් කන්නයත් ගිහිල්ලා හම්බෙමු. Api rateralla api Ralla api rateralla api. මට මේ අපි අද කන්න ගිය තැන ගොඩක් හොඳයි කියලා රෙකමන්ඩ් කරන්න අමාරුයි. ඇත්තටම අපි පළවෙනි වතාවට තමයි තැනට ගියේ. අපි මීට කලින් try out කරලා නැති හින්දා තමයි ඇත්තටම try කරන්න ගියේ. හැබැයි මට CNC එක ලක්කට දෙන්න බෑ. ඒවට ඉතින් අපි දෙන්න චිට් එකක් දාගෙන අපේ ඩිනර් එක අපි එන්ජොයි කරා. කෑම ඕඩර් කරලා බලාගෙන ඉඳී. ඔය කණේ උන්සිලි වදින්නද? යා? උන්සිලි වදින්න පුළුවන්. එහෙනම් මෙහෙම මම මේ වීඩියෝ එක නවත්තනවා. මට මගේ බර්ත්ඩේ එකට විශ් කරපු හැම කෙනාටම thank you. මගේ වීඩියෝ එක එන්න පරක් වුණා. ඉතින් මට මොකද්ද උනේ කියලා මෙච්චර කාල හොයාලා බලපු හැම දිනාටම thank you. එහෙනම් ඊළඟ දවසේ ආපහු තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. එහෙනම් thanks for watching.